ආයුබෝවන් ලස්සන මගේ යාළුවනේ. අද මං ඉතින් මේ ෆුඩ් සිටියට ගියා. මං ගෙනල්ලා තියාගත්තු පුංචි පුංචි කෑම බඩු ටික ඉවර වෙලා මං ඉතින් මේ ගියා කෑම බඩු ටිකක් අරගෙන එන්න. ඉතින් මේ මං ලියාගෙන ගියේ මේ මට අවශ්‍ය සාමාන්‍ය දේවල්. ඉතින් මේ ඊට පස්සේ දැකලා ඩිස්කවුන්ට් දාලා තියෙනවා බඩු ටිකක් මං ගත්තා. ඉතින් මං හිතුවා මේ ඉතින් ඒ දේවල් ඔයාලටත් පෙන්නලා ඉතින් මේ වීඩියෝ එක කරන්න බ්ලොග් එකක් වගේ ෆුඩ් බ්ලොග් එකක් වගේ මේ අරගෙන එන්න. අපි බලමු මේ අද මම මොනවද අරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. කූල් අයිටම් කීපයකුත් තියෙනවා. දැන් ගෙනල්ලා ටිකක් වෙලා ටූත් පේස්ට් එකක් හදිසියට ගෙනල්ලා තියාගන්නවා මං. එකක් තිබිලා මං ගෙදර පාවිච්චියට දුන්නා. මං දැකලා ගත්ත සිග්නල් ටූත් පේස්ට් එක රුපියල් 280 තමයි මේ MRP ප්‍රයිස් එක. මාකින් ප්‍රයිස් එක ගහලා තියෙන්නේ. මාකින් රීටේල් ප්‍රයිස් එක. ඉතින් මට ලෝයල්ටි කාඩ් එකට රුපියල් 40ක් අඩු වෙලා 240ට තමයි මං ගත්තේ. මේ තියෙන්නේ ඒක තමයි. ඔයාලට පෙන්නන්නම්. මේකේ ග්‍රෑම් යුනිලිවර් ප්‍රොඩක්ට් එකක් ග්‍රෑම් 160ක් තියෙනවා. රුපියල් 280යි. 240 වෙන්න තමයි මං අරගෙන ආවේ. හරිනේ. මේ එකක්. ඊට පස්සේ අපි ඊළඟට බලමු බිලේ. ඊළඟට තියෙන්නේ හැබැයි හරි අපි මේ එළිය තියෙන එක කතා කරලා ඉමුකෝ. මෙන්න මේක ගෙනාව. මේක පොඩි එකක් ගත්තා. මොකද මේක මේ එදා මම ලොකු එකක් ගෙනල්ලා තියාගත්තා. මේ අර ටිකක් ඒක මේ කද්දි අර මේ විදුරු මස් තුවාල වෙන ගතියක් ආවා. ඒ කියන්නේ වේගෙන් කාපු නිසාද මන්දා එදා ලයිව් එක කරන්න ඕන නිසා. ඊට පස්සේ පොඩි එකක් ගත්තා. එතකොට මට ඉක්මනට පුළුවන් නේ කන්න බඩගින්නට. මම කොහොමත් මේ IT වැඩ කරනකොට පොඩි දේවල් ගෙනල්ලා ළඟින් තියාගන්න නිතරම කඩේ යන්න බැරි හින්දා මේක ගෙනාව. මෙන්න මම පෙන්නන්නම් ඔයාලට පොඩි එකක්. මම කලිනුත් පෙන්නලා ඇති. මං අද මේ ඉතින් මේ අයිටම් ටික කූල් අයිටම් ටික කොහොමද පෙන්නන්නේ? මගේ දැන් මෙන්න මේක අතාරින්න වෙනවා මට. බලමු තනිය අතින් කරන්න පුළුවන්ද කියලා. මෙහෙම වොයිස් දෙන්න නේ බැලුවේ. පුළුවන්. බඩට හොඳ හින්දා මම මෙන්න මේ යෝගට් ගෙනාවා. මේක හරි රසයි මට. මේ කියන්නේ ජෙලි මික්ස් යෝගට් එක කොත්මලේ අගුණක් නෑනේ. ග්‍රෑම් 80 රුපියල් 80යි. මට රෝයල්ටි කාඩ් එක තියෙන රුපියල් 2ක් අඩු වෙලා 78ට තමයි මම දෙකක් ගත්තා. දැන් කන්න තමයි ගෙනාවේ. උදේට හොඳයි බ්‍රෙක්ෆාස්ට් එකට. දෙකක් ගෙනාවා. මම තියෙන එක මේක රුපියල් 78න් දෙකයි. එතකොට රුපියල් 156යි ගියේ. රීටේල් MRP ප්‍රයිස් එක රුපියල් 80යි. 78ට දෙකක් ගත්තා. අපි ඊළඟට බලමු. මෙතන තියෙනවා කීල්ස් ස්කින්ලස් චිකන් සොසේජස්. කීල්ස් එක තමයි සොසේජස් එකේ රස. මට රස ඒක. තව තියෙනවා ඉතින් ඩිස්කවුන්ට් දාපු නොඑක ඒවා රුපියල් 560 ගහලා තියෙන්නේ. 448 වෙන්න තමයි ගත්තේ. එතකොට 560යි 448යි ගත්තොත් ෆෝන් එකේ කැල් එක බෑනේ. ඉතින් කැමරා එක ඔන් කරලානේ. ටක් ගාලා කාටද පුළුවන් ගාන හදන්න. 560න් අඩු කරන්න ඕනේ 448. රුපියල් 112ක ඩිස්කවුන්ට් එකක් ගිහලා. ඉතින් හොඳයිනේ වාසීනේ. මේ තියෙන්නේ ඒක. අයිස් පිටින්ම තියෙනවා. මෙන්න.
ඔය තියෙන්නේ. මේක ග්‍රෑම් 325 ඔය ගහලා තියෙන්නේ. ඩේටුත් තියෙන හින්දා මම අරගත්තා. මේක තමයි රස. ස්කින්ලස් සොසේජස් එකක්. කේටරින් චිකන් සොසේජස්. උදින් තව තියෙනවා ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා. පෝෂණ වගුව තියෙනවා. ওই දේවල් තමයි මේකේ තියෙනවා ස්ටික්ස් 22ක්. ඉතින් ඇතිනේ ටික කාලයක් ටික දවසක් කන්න පුළුවන්. කන්න හොඳ නැහැ නිතරම මම මේ ගොඩක් දවසකින් අරගෙන ආවේ. හරි අපි ඒකත් පැත්තකින් තියාගමු. පස්සේ පීදාමු වතුර. ටිකක් වෙලානේ ගෙනල්ලා. අපි ඊළඟට බලමු. මම එකපාරක් මේ රෝල්ස් ගෙනාවා මේ කීල්ස් එකේ ගෙනාවා මං කලින් ගෙනාපු එක මට හරි නෑ MD එකේ මං ගෙනාවේ. ඉතින් එක එක්කෙනාගේ රස අනුවනේ මෙන්න මේක ගෙනාව ක්‍රෙස්ට්ස්. මේවට ඉතින් මේ කොකොනට් ඔයිල් ඕන ඉතින් පොල් තෙල් ඕන බදින්න. මේකේ තියෙනවා මේක juicy chicken Chinese rolls. ග්‍රෑම් 900යි පීසස් 6ක් තියෙනවා 6 pieces. කීල්ස් එකේ මේකත් මේක මං හිතන්නේ රස ඇති. මොකද කීල්ස් එකෙන් ගහන්නේ يعني කීල්ස් ටේස්ට් එක මට රසයි. කාලම නෑ කාලා බලමු රුපියල් 580යි. මම ගත්තේ 493ට. ගණන් හදලා බලන්න 581 493ට තමයි මම ගත්තේ. පෙන්නන්න. ලයිව් වැඩසටහන කරන්න ඉස්සෙල්ලා මට ඒතොර ටක් ගාලා හදාගත්ත කෑවා. හරි. දැක්ක නේක. අපි ඊළඟට බලමු. සොසේජ් හරි චයිනීස් රෝල් හරි මම පරාට පැකට් එකක් ගෙනාවා. පරාට පැකට් එක පෙන්නන්න. Yay! පරාට ඇවිල්ලා පැකට් එක ඇවිල්ලා රුපියල් 865යි. රුපියල් 839ට තමයි මම ගත්තේ. ඔන්න ඉතින් ඩිස්කවුන්ට් එක හදලා බලන්න. එතකොට ඔක්කොම මට ටෝටල් සේවිං එක කියලා තියෙනවා රුපියල් 309ක්. පාඩු නෑනේ. ඔක්කොටම රුපියල් 2666යි ගියේ. කාඩ් පේමන්ට් එකක් කරා. ඒක මට ලේසි පහසුයි කෑෂ් භාවිතයට වඩා. මේකත් ඉතින් මේකේ තියෙනවා මම එක කියනවා නම් මේක ෆිනගල් එක කම්පැනිය. සමාවෙන්න යාළුවනි මයික් එක අතෑරුණා. ගහලා තියෙනවා රොටි පරාතා කියලා. ට්‍රැඩිෂනල් ඉන්දියන් රෙසිපි. ඉන්දියන් රෙසිපි එකක් ගොඩක් හොඳයි. ඉන්දියන් කෑම කන්න අපි කැමති ඉතින්. පීසස් 10 පීසස් තියෙනවා. ඉතින් මේකේ අර පෝෂණ වගුව තියෙනවා. ඉතින් ෆ්‍රෝසන් ෆුඩ් එකක්. ෆ්‍රිජ් එකේ දාලා තියලා විනාඩි 10ක් 15ක් එළියෙන් තියලා රත් කරලා ගත්තාම හරි. මේකේ කරන ක්‍රමයේ ඇති අපි බලමු. ඉන්ග්‍රීඩියන්ට්ස් ගත්තොත් තිරිඟු පිටි, ඒ කියන්නේ පාන් පිටි තියෙනවා අනිවාර්යෙන් තියෙනවනේ ඉතින්. පිරිසිදු ජලය, එළවලු මේදය සහ තෙල්, ලුණු, කැල්සියම් ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. කැමැතිම ව්‍යංජනය සමග රස බලන්න පුළුවන්. dip with your favorite curry. serving suggestions පිළිගැන්වීමට අදහස්. මේ තියෙන හදන විදිය දාලා මයික්‍රෝවේව් එකේ දාලා රත් කර ගන්නත් පුළුවන්. ඉතින් ගෑස් ලිප උඩ තැටියක් තියලා එහෙම ග්‍රිල් කර ගන්නත් පුළුවන්. මම සොසේජස් එකක් අරන් ආමුනේ. ඒක සොසේජස් එකට මිරිස් දාලා ඒක හදලා මේක මැදට දාලා එක්ස්ට්‍රා මාජරින් ටිකක් එහෙම දාලා හදා ගන්න පුළුවන්.
හරි ඉතින් යාළුවේ මම ওই අයිටම් ටික තමයි අරගෙන ආවේ අද. මට කියන්න ඕනුනේ ওই ටික තමයි. ඉතින් එහෙනම් අපි ෆුඩ් බ්ලොග් එක මෙතනින් නතර කරනවා. අපි බලමු පුළුවන් වුණොත් මට මෙහෙමයි. ඉතින් මට කිචන් එකේ වැඩ කිට දාන ටික ඔයාලට ගන්න බැහැ. අමාරුයි. කියන්නේ හේතුව ඉතින් කියනවා නම් තනියමනේ වීඩියෝ කරන්නේ ඒක එකක්. අනිත් එක ඉතින් නිතරම කිචන් එකේ තව වැඩ කටයුතු වෙනවා. ඉතින් ගෙදර තව සමාජිකයන් 5 දෙනෙක් ඉන්නවා. ඉතින් ඕක තමයි හේතු මගේ යාළුවනේ. මම ඉතින් මෙහෙමයි මේ කෑම එක හදලි වෙලා මට රිවිව් එකක් ෂෝට් රිවිව් එකක් අරන් එන්න පුළුවන් වේවි. ඉතින් එහෙනම් මම අදට බ්ලොග් එක නවත්තනවා ෆුඩ් බ්ලොග් එක. ස්තුතියි. එහෙනම් සුබ දවසක්. ගිහින් එන්නම් මගේ යාළුවනේ. තාමත් මගේ අමාලි චන්දිමා ඉසෙට්ටු channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා support එකක් දෙන්න කියලා ඉල්ලීමක් කරන ගමන් ඒ වගේම bell notification icon එක all දාලා තියාගන්න. එතකොට මං වීඩියෝ එකක් දාපු ගමන් මගේ යාළුවන්ට මගේ වීඩියෝ බලන්න පුළුවන් notification එක එනවා. ඉතින් එහෙනම් සුබ දවසක්. ගිහින් එන්නම්. bye.